දැන් සුද්දගේ කාලේ ආවා. සුද්දගේ කාලේ ඇවිල්ලා කිව්වා මිනි මතු පිට දාන්න තහනම් අඩි 6ක් යට වලක් කපලා වලේ දාපිය. දැන් අපේ මොකද කරේ? මිනිය වලේ දානකොට හාමුදුරුවන්ට පාන්සු කූල රෙද්ද ගන්න විදියක් නැහැනේ. ඒ නිසා මොකද කිව්වේ? හාමුදුරුවන්ට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අවසරයි පාන්සු කූල වස්ත්‍රය ගන්න වඩින්න. ඒ කියන්නේ මොකද්ද? මිනිය උඩින් මිනිය ඔතපු රෙදි කෑල්ලක් පෙට්ටිය උඩින් තියලා හාමුදුරුවන්ට කිව්වා පාන්සු කූලේ ගන්න වඩින්න. දැන් කියන්නේ මොකද්ද? හාමුදුරුවනේ පාන්සු කූලේ අපේ තාත්තා මැරිලා පාන්සු කූලේ දෙන්න වඩින්න. දැන් බලපල්ලා නිකන් මේක විකාරය පිස්සුවක් නෙමෙයිද කියලා. අනිත් එක මේ අහන්න. පාන්සු කූලේ කියන්නේ මොකද්ද? කවුරුවත් කියන්නේ නැතුව ගන්න ඕන එකක්. ඒ කියන්නේ අහම්බෙන් ලැබිච්ච එකක් වෙන්න එපයි පාන්සු කූලේ කියලා කියන්නේ. දැන් කවුරු හරි කිව්වත් කමක් නැහැ. ඒක ඒගොල්ලෝ කැමැත්තෙන් දෙනවනම්. දැන් ඒ පාන්සු කූලේ කියන එක මොකද්ද? පුද්ගලික වස්ත්‍රයක් වෙන තනියෙන් ගන්න ඕන. ඒක අරගෙන කවුරු හරි ඉමං මතක වත්තං බික්කු සංඝස්ස දේම කියලා පාන්සු කූල රෙද්ද සංඝ සතු කළොත් ඒකෙන් පාන්සු කූල චීවරයක් මහන්න තහනම්. දැන් මොකද කරලා තියෙන්නේ? ඔක්කොම කන පිට ගහිලා පාන්සු කූලේ මතක වස්ත්‍රය කරගෙන මතක වස්ත්‍රය සංඝ සතු කොල්ලා ජාඩිත් දාලා හොදිත් දාලා කලවම් කරලා ෆෘට් සලාඩ් එකක් කළා. මම මේ කියන්නේ මොකද්ද? මේකේ ඉතිහාසය හොයලා බලන්න ඕන මේකේ කොහොමද තිබුණේ කියලා. දැන් අනිත් එක මෙහනකෝ. දැන් ඇත්තටම පාන්සු කූලේ චීවර පොරවන ස්වාමීන් වහන්සේලා ඉන්නේ ඊටාම අඩු සංඛ්‍යාවයිනේ. එහෙනම් මොකද වෙන්න ඕන? මේ පාන්සු කූලේ කියන එක නිවැරදිව තේරුම් අරගෙන ඔයා මේක ගිහිල්ලා හාමුදුරන්ට වද දෙන්නේ නැතුව මොකද කරන්න ඕන? ස්වාමීන් වහන්සේලා කැඳවගත්තට ගමන්නේ අනිත්‍ය ප්‍රතිසන්යුක්ත බණක් කිව්වා ස්වාමීන් වහන්සේලා වැඩම කළා. එච්චරයි. මේක එහෙම නෙවෙයි පැය ගාණක් ගමේ ඉන්න රට පඬිතයෝ කියන කතාව ඔක්කොම අහගෙන. ඇයි? මයික් ගත්තම් ඉන්න මයික් ටයිසන්ලා ගමේ. උන් මයික් ගත්තම් පස්සේ මොකද කියන්නේ? මේ මහතා ගමේ ග්‍රාම සේවකතුමාය මෙතුමා මෙහෙම ළමයි 10ක් හැදුවාය. ළමයි 10ගේ නම් මෙසේය. ඔක්කොම කියනවා. එතකන් හාමුදුරුවෝ මෙහෙම කරගෙන අහගෙන ඉන්න ඕන අරුන්ගේ බණ ටික. නිවන් දකින්න දෙන්නේ නැහැ. සේනාසනම්පි උපනිස්සේ පච්චේන. සේනාසනේ අමනුෂ්‍යෝ නිසා කරදරයි, මිනිස්සුયો නිසා කරදරයි. ඒ වගේම සමහර හාමුදුරුවෝ සමහර සිල්මෑණියන් වහන්සේලා ඉල්ලගෙන කාලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි තුමු ගිහි පිරිමි හාමුදුරුවෝ ටිකක් ඉන්න පන්සලක නාරි රූප ටිකක් අඹලා තියෙනවා. ගෑනුන්ගේ පින්තූර ටික. මොනවද? එහෙම කරගෙන මෙහෙම කරගෙන නටන්න ගිහිල්ලා වගේ. දැන් මොකද වෙන්නේ? ඒක ඉන්න හාමුදුරුවන්ට ඕක දැක්කහම ඒක දැක්කම මොකද වෙන්නේ? රාගය ඇවිස්සෙනවා. දැන් ඕක ඉල්ලන් කාලා නෙවෙයිද?